good morning ඔයාලා හැමෝටම. ඉතින් අද vlog එකක් ගේන්න හිතුණා. මේ ඊයේ දවසේ විදිහට අපේ ඇත්තටම උදේට අපි කඩලා තම්බලා කෑවා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. හස්බන්ඩ් මං නැහිටිනකොට එයා ඒක ලිපේ තියලා මං ඊයේ පෙඟෙන්න දාලා තිබ්බේ. කාලා හිම මේ දවස් ගානක ඉඳන් හිතේ තිබ්බ ලොකු දෙයක් තමයි මෙන්න මේ පඩිපොළට යටින් තියෙන මෙන්න මේ කොටස අස් කරගන්න එක. මෙතන ගෙදර තියෙන පාවිච්චි කරන්නේ නැති ගොඩක් බඩු මේක ඇතුළට දාලා තිබ්බා තාවකාලිකව. ඉතින් මට මේක ඇත්තටම අස් කරගන්න උවමනාව ගොඩ කාලෙක ඉඳන් තිබ්බා. අද ඉතින් කමලේකම පැත්තක දාලා ඒක අස් කරන්න කියලා හිතුවා. හස්බන්ඩ් පොඩ්ඩක් ටවුන් එකට ගියා. ඒ අතරේ මම වැඩේ කරන්න කියලා ගත්තා. ඔයාලට පේනවා ඉතින් අපි චූටි එක්කෙනා ගොඩාක් උදව් කරනවා. මං එහෙට මෙහෙට බඩු මෙතන අස් කරන අතරේ එයා ගිහිල්ලා එයාගෙම තැනකට ගිහින් තියා ගන්නවා. ඉතින් තවත් හැඩි කරනවා ඒක පස්සේ අස් කරන්න කියලා හිතාගෙන කොහොම හරි කට්ට කාලා මෙන්න මෙහෙම අස් කරගත්තා. පේනව නේද? අස් කරාට පස්සේ මං එයාට එතන සිල්ලංගයක් වගේ හදලා දුන්නා. තව පස්සේ ඇතුළ පොඩක් පේන් කරලා ලස්සන කරන්න හිතන් ඉනවා. බල්බලක් එම දාලා පොත් කියවන්න වගේ ලස්සනට හදලා දෙන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. දැනට මේ ඇති. ඊට පස්සේ ඉතින් 10ට 11ට විතර තිබහක් ආවා. හස්බන්ඩ් ගෙදර ආවා. ඒ නිසා අපි දෙහි ටිකක් හදලා බිව්වා. මිංචි කොළ ටිකක් එමත් දාලා වෙලාවේ හැටියට පායනවත් එක්ක එක පිළියට තිබුණා කියලා කියන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ මම දෙහිලෙලි එකතු කරා දැන් ටික දවසකින් නම් ඒ ටිකේ ලුණු දෙහි ටිකක් හදන්න කියලා මම ඒක හදන එකත් වීඩියෝ කරලා දාන්න. මේ තියෙන්නේ මම මේ සිංක් එක ගාව මෙහෙම පෝච්චි වගේ තියාගෙන ඉන්නවා. මේක නම් ඇත්තටම කෝපයක් පොඩි එක්කෙනා තිබෙන්දිච්ච එකක් අඬ කැඩුනා. මම ඒකට පස් ටිකක් දාලා ළඟ තියාගෙන ඉන්නවා. දැන් හම්බ වෙන එක මේ අතු කෑලි මේකේ ගහලා තියෙනවා. මම දැන් මිංචි කොළ ගලෝප එකේ දණු ටික මෙහෙම හිටවලා තියා ගන්නවා. ඊට පස්සේ ටික දවසකින් ඒකේ මේ කොළ එනවා. ඔයාලට පේනවා ඇති අර කළු පාට පෝච්චියේ එහා පැත්තේ චූටියට ඇවිල්ලා තියෙන්නේ. එහෙම මේ දැන් දවස් 3-4කට කලින් හිටවපු එක. ඒක දළු දාලා. ඉතින් මට ඒක එනකොට හරි සතුටුයි. ඔන්න දවල්ලා පොඩි එක්කෙනා පොඩ්ඩක් වොෂ් එකක් දාලා නිදාගත්තා. ඊට පස්සේ තමයි කෑම හදන්න යන්නේ. ඇත්තටම අපි දෙන්න දවල්ට කෑම කන්නේ නැහැ. උදේට කෑවහම අය රැට කන්නේ. රැට කියන්නේ 6ට විතර වගේ කනවා. ඉතින් පොඩි එක්කෙනා නිදාගත්ත නිසා මං හිතුවා යන්න කියලා. මට ලාවට බඩගින්නකුත් තිබ්බා. කොහොමත් පොඩි එක්කෙනා සැරින් සැරේ හැරෙනොත් එහෙම. ඒ නිසා මං කලින්ම කියලා හදන්න ගත්තා. බීමල් එකක් ගෙනත් තිබ්බා. ඉතින් ඒකෙන් හොට් බටර් මෂ්රූම් එකක් හදන්න හිතුවා. ඒකයි කැරට් වගේක් තිබ්බා. කැරට් මාළුවකුයි මේව තමයි හැදුවේ. සම්බෝල ටිකක් හදාගත්තා. තව ඇම්බරෙල්ලා මාළුවක් හදාගත්තා. ඇත්තටම මේ ඇම්බරෙල්ලා එක නම් ඊට පස්සේ තියාගත්තා. හස්බන්ඩ් පහුවදා වැඩට ගෙනියන්නත් එක්ක මෙහෙම තමයි හදාගත්තේ. මේ තියෙන හොට් බටර් මෂ්රූම් එක මේ එකට ඕනේ ටිකයි හැම එකම මං කපලා තියාගත්තා. මම ඇම්බරෙල් හදන්නේ මෙහෙම. ඔයාලා වෙන විදිහකට හදනවා නම් කියන්න. මට ඇත්තටම රහයි කියලා හිතෙන්නේ මේ විදිහට හැදුවාම තමයි. ඒ අතරේ කැරට් ටිකත් හදාගත්තා. මේ ඇම්බරෙල්ලා ටික මම තැම්බෙන්න වතුරට දාලා තියාගත්තා. ඒ අතරේ කැරට් එක හදාගත්තා. කැරට් එක නෝමල් ඔයාලා හදන විදිහටම තමයි. ඔන්න දැන් ඒ අතරේ මේ ඇම්බරෙල්ලා එක තැම්බිලා. ඉතින් ඊට පස්සේ පෙරාගත්තාම ලෙලි ටික ගැලවිලා යනවා නිකම්ම. මෙහෙම ගලවන්න හරිම ලේසි. ඊට පස්සේ අපි නෝමල් හදන විදිහට මම මෙහෙම තෙල් ටිකට 3-5 මිරිස් දාලා කළු වෙන්න තියලා ඊට පස්සේ ඇම්බරෙල්ලා ටික දානවා. මේ සුදු ලුණු එකක් තෙලට දාන්නේ. අරක දාන්නේ කිට්ටුවම වගේ. නැත්තම් සුදු ලුණු ටික කර වෙලා අර රස එන ගතිය අඩු වෙනවා. මේ මං හදන විදිහ. ඊට පස්සේ හොඳට හොද්දත් උකුවට එනවා. මේ කිරි ටික දාලා ගත්තාම තම්බලා ගත්තාම මේ තියෙන හොට් බටර් මෂ්රූම් එක හදාගත්ත විදිය බිත්තරයක් කඩලා දාගත්තා. මිරිස් 3-5 එතකොට ලුණු දාලා මේකට පාන් පිටි මන් දාගත්තේ. මොකද කෝන්ෆ්ලවර් තිබ්බේ නැහැ. ඊට පස්සේ මෙහෙම පේස්ට් එකක් හදාගත්තා. ඒ අතරේ මෂ්රූම් ටික පොඩ්ඩක් තෙල් චූට්ටක් දාලා වතුර ටික අයින් වෙනකල් වගේ මෙහෙම ෆ්‍රයි කරගත්තා. ඊට පස්සේ අර පේස්ට් එකේ දවටලා ආයෙ තෙලට දාලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ටික පැත්තකින් තියලා
කපාගත්ත ලුණු සුදු ලුණු මම සුදු ලුණු කපාගත්තේ දිග අතට පොඩ්ඩක් ලාවට තල්ලා වගේ දිග අතට කපාගත්තාම රහයි. කරපිංචා එතකොට මාළු මිරිස් දාලා මේ වගේ මදි පාඩුවට ලුණු එතකොට මිරිස් දානවා නම් මිරිස් දාලා සෝස් දාලා හදාගෙන කාලා බලන්නකො මාරම රසයි ඒක. ඊට පස්සේ ඉතින් අපි තුන් දෙනා බත් කෑවරයට මේම තමයි කෑවේ. එහෙනම් ඉතින් අදත් එකතු වුණාට ගොඩාක් ස්තුතියි ඔයාලට. ආයෙත් වීඩියෝ එකක් දාපු ගමන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ගිහින් එන්නම්. බයි.